ඉන්දියන් ප්‍රෙමියර් ලීග් තරඟාවලියේ අද පැවති තරඟයේදී මොහොමඩ් සිරාජ් හා පිල් සෝල්ට් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙවර තරඟාවලියේ 14 වන තරඟය ලෙස අද පැවැත්වුණේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර. බැංගලෝරයේ චින්නස්වාමී පිටියේ පැවති තරඟයේ කාසිය වාසය දුන්න ගුජරාට් ටයිටන්ස් නායක ශුභ්මන් ගිල් පළමු පන්දුවට පහර දීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමට ආරාධනා කළා. පිල් සෝල්ට් හා විරාත් කෝලි සමගින් ආරම්භ වූ බැංගලෝර ඉනිමේ මුල් කඩලු 4ම ලකුණු 42ක් තුළ බිඳ වැටුණා. නමුත් මැදපෙළ ප්‍රතිකරුවන්ගේ ඉවසිලිවන්ත ප්‍රතිකරණය නිසා බැංගලෝර කණ්ඩායම නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 8කට ලකුණු 169ක් රැස් කර ගැනීමට සමත් වෙනවා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලියම් ලිවින්ස්ටන් පන්දු 40කින් ලකුණු 54ක් රැස් කරේ 6 පාර 5ක් එක් 4 පාරක් සමගින්. ජිතේෂ් ශර්මා ලකුණු 33ක් රැස් කරේ පන්දු 21කදී. ඔහුගේ ඉනිමට 4 වාර 5ක් එක් 6 පාරක් අතුරත් වුණා. ඉනිමේ අවසාන භාගයේ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් පන්දු 18කදී ලකුණු 32යි. පන්දු එීමේදී සායි කිෂෝර් ලකුණු 22කට කඩලු 2ක් තබා ගත්තා. මොහොමඩ් සුරාජ් විසින් යොමු කළ බැංගලෝර ඉනිමේ 6 වන පන්දුවරේ 3 වන පන්දුවට දැවන්ත 6 පාරක් එල්ල කිරීමට පිල් සෝල්ට් සමත් වුණා. ක්‍රීඩාකාරීන් එලියට යොමු කළ 6 පාර මීටර් 105කින් සමන්විත වුණා. එය මෙවර IPL තරඟාවලියේ වාර්තා වුණ දිගම 6 පාර බාටද පත් වුණා. එම පන්දුවෙන් පසු පන්දුවේදී විකට් පොළු සුණු විසුණු කරමින් පිල් සෝල්ට්ගේ කඩලු දවා ගැනීමට සිරාජ් සමත් වුණා. එම දැවී යමත් සමග පිල් සෝල්ට් විසින් මොහොමඩ් සිරාජ්ට යම් වාක් ප්‍රහාරයක් එල්ල කළ බවට කැමරා කාචයේ සඳහන් වුණා. කෙසේ නමුත් සුපිරි පන්දයමක නිරත මොහොමඩ් සිරාජ් ලකුණු 19කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා.